के.आर. किशन අනුර ජනතාපරම නායක විශේෂයෙන් අද දවස ලංකා ජනතා පක්ෂය ඇතුළු පක්ෂ කීපයක් ද්‍රවිඩ පක්ෂ ඒ වගේ අනිත් දේශපාලන පක්ෂ අපිත් එක්ක සම්බන්ධ වුණා විශේෂයෙන් අද අපි සාකච්ඡාවට ගත්තේ දැන් ඇත්තටම රට යන තත්ත්වය ගැන හිතුවොත් බොහොම බරපතලයි මොකද ආණ්ඩුව පත් වෙලා අවුරුදු එකමාරක් වෙනවා මේ කාටවත් දොස් කියනවා නෙමෙයි නමුත් හද වෙනතුරු කිසිම පැත්තකින් ජනතාවට සාහනයක් වෙලා නැහැ. මොකද බඩු ගණන් අඩු කරලා දෙනවා කිව්වා, ලයිට් බිල් අඩු කරලා දෙන්නම් කිව්වා, පෙට්‍රෝල් ඩීසල් අඩු කරලා දෙන්නම් කිව්වා. හැමදේම කිව්වට එකක්වත් උනේ නැහැ. අඩුමෝසේ මාජන දිනයක්වත් නැහැ. අඩුමෝසේ රැකී ආරක්ෂාවත් මිනිසුන්ට නැහැ. ඒ වගේ තත්ත්වය තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේක බලන් ඉන්න බෑ. මොකද බස් එකේ 5 දෙනෙක් විතර නැගලා ඉන්නවා නම් බස් එකේ බ්‍රේක් නැති වුණොත් 5 දෙනාම තමයි පරිප්පු ගන්න වෙන්නේ. ඒ නිසා මේ දේශපාලන පක්ෂ ඔක්කොම එකතු වෙලා තමයි ඡන්දය ඉල්ලලා රජයක ඇතියටපත් උනේ. ඉතින් මේ අවස්ථාවේදී ඉතින් ඩ්‍රයිවර්ට අපි කියන්න වෙනවා ඔකේ බ්‍රේක් නැහැ. එක්ක ඉස්සරහා පාරේ අර මතකයිනේ මේ පහුගිය දවස්වල ගේදවාචික දවස් බස් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ නැතුව ආන්න කියලා ගංගුවතරට ඉර උනේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි දැන් තීරණය කරේ මේක බලන් ඉන්න බෑ. පක්ෂ ඔක්කොම එකතු කරලා බුද්ධිමතුන් සියලු දෙනා එකතු කරලා ප්‍රොෆෙෂනල් ටීම් එකක් හදලා මේක මේ ආණ්ඩුවට ඇත්තට ඒගොල්ලන්ට කරන්න දන්නේ නැත්නම් අපි හරි ඒක මේක කියලා දෙනවා. මෙන්න මේ විදිය කරන්න කියලා. අපි මොකද නිතරම කියන එකක් තමයි උපදේශක මණ්ඩලයක්පත් කරලා මේක ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සීලම ජාත්‍යන්තර සම්බන්ධව කටයුතු කරලා මේ වැඩ කරන්න කියලා. නමුත් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් එක උදාහරණයක් අපිට කියන්න තියෙනවා. අපි මේ ආණ්ඩුව පටන් ගත්ත කාලේ ඉඳන්ම කිව්වා මේක කලින් ආණ්ඩුවටක් කියලා දුන්නා මේ ණය ගෙවන ක්‍රමය. මේක ඇත්තටම ලංකාවේ තේවලිමේ ණය ගෙවන්න පුළුවන්. මම බොහොම වගකීමෙන් කියනවා. මයිට ජන්දෙල්ලපු ජනාධිපති අපේක්ෂකෙක් ජනාධිපති කාලෙත් මම ජන්දෙල්ලපු කාලෙත් අපි ඒක ඉදිරිපත් කරා. මොකද මේ ග්‍රීන් ගෝල්ඩ් ටී මිලියන් 25ක් ඕන වෙනවා ලෝකෙට. ওই රටවත් දෙන්න ඉදිරිපත් කරන්න ඉදිරිපත් වෙලා නැහැ. අපිට පුළුවන් ඒ ශක්තිය තියෙනවා. අපිට තමයි ෆැක්ටරි 400 ගණක් තියෙන්නේ. ඉතින් ඒකවත් කරේ නැහැ. එතකොට අපිට ඩොලර් ගේන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒක කරුණෙත් නැහැ. ඒ වගේම දැන් අපේ ජාත්‍යන්තර පිටරටවල අර මේ ඩොලර් ගෙවන මේ ඩොලර් අපි ණය අරන් තිනවා බිලියන් 100ක් කෝටි 86000ක්. ඉතින් මේක ගෙවන්නත් අපි මේ මිනිස්සුන්ගේ 110 බැංකුවේ ටැක්ස් එකයි, බඩු වල ටැක්ස් එකයි, ලයිට් බිල් වැඩි කරලා, වතුර බිල් වැඩි කරලා මේක කරන්න බෑ. ඇත්තට මේක ජාත්‍යන්තරේ අපි ළඟ වැඩපිළිවෙලක් තියෙනවා. මම බොහොම පැහැදිලිව ඉදිරිපත් කරා, ආණ්ඩුවටත් ඉදිරිපත් කරා මේ ඩොලර් පාක් එකතු කරන වැඩසටහනක්. මේක චේම්බර් ඔෆ් කොමර්ස් මේ ජාත්‍යන්තරේ ඉන්න තානාපතිවරු ඒ වගේ ඒ ජාත්‍යන්තරේ ඉන්න බැංකු මේවා සම්මත කරලා ලොකු වැඩපිළිවෙලක් IMF එකට මාසෙකට ගෙවන්න පුළුවන්කම තියෙනවා ඩොලර් ලක්ෂ 200ක් විතර. මේක කොහොමද කරන්න කියලා අපි සම්මත කරලා මේක කරගන්න ඕනේ. ඒක නිසා තමයි අපි අද තීරණය කරේ සීලම දේශපාලන පක්ෂ සම්මත කරලා ඉදිරියේදී මේ කඩා වැටලා තියෙන ආර්ථිකය ශක්තිමත් කරන්න අපිට මොකද මේ පේනවා මේක දැන් ඉදිරියට මේ වැඩේ කරනවද කියලා මුකුත්ම කරන්න පාටක් නැහැ. ඒ නිසා අපි හරි මේක කරන්න ඕනේ කියන එක තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉදිරියේදී අපි තව බුද්ධිමතුන් ඒ වගේ සීල ප්‍රොෆෙෂනල්ලා සම්බන්ධ කරලා එක සෙක්ෂන් එකට එක එක්කෙනා ඉන්නවා. මේ රටේ විදුලි බලය සම්පූර්ණ නොමිල ආරම්භ දෙන්න ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් කරා. ඒකවත් අපි කරගත්තේ නැහැ. ඒ වගේ ආර්ථික ශක්තිමත් කරන්න කීප දෙනෙක් යෝජනාව දුන්නා. කිසිම වැඩ දන්නේ නැති අය තමයි අමාත්‍ය මංශවල මණ්ඩලවල ඉන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඉතින් එක්කෝ තේරුම් තියන අය දොස්තරකම තිබ්බට දොස්තරට කමන්න බෑ බැංකු මැනේජර් වෙන්න. බැංකු මැනේජර්ට බෑ දොස්තර වැඩේ කරන්න. බැංකු මැනේජර් වැඩේ කරන්න ඕනේ. දොස්තර වැඩේ කරන්න ඕනේ. ඒ වගේ දැන් මෙතන වෙන්නේ ඒකයි. බැංකු මැනේජර් කියලා දොස්තරගේ පුටිය වාඩි වෙනවා. ලෙඩත් මැරෙනවා. දොස්තර කියලා බැංකුවේ වන ආර්ථිකෙත් වැටෙනවා. ඒ වගේ ආර්ථිකෙත් වැටලා අධ්‍යාපනයේත් වැටලා සෞඛ්‍යයේත් වැටලා ඔක්කොම වැටලා තියෙනවා. ඒ නිසා මේක බලන් ඉන්න බැරි නිසා අපි ඡන්ද ලබාගෙන තිනවා. අපිට ජනතාව ඡන්ද ලබා දීලා තිනවා. අපි පිළිගත් දේශපාලන පක්ෂ අපිට වගකීමක් තියෙනවා මේ රට බේරගන්න. ඉතින් ජාත්‍යන්තර මට්ටමේ අපි ලොකු සේවාවක් කරලා තියෙනවා. අපි මේ ණය ගෙවන්නයි, මේ ණය සෙටල් කරන්නයි, මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ස්වයං නිෂ්පාදන වැඩි කරන්න අපි ළඟ වැඩපිළිවෙලා තියෙනවා. ඒවා අපිට ආණ්ඩුවට කියලා බැලුවා. ඒ වුණාට ඒක වැඩක් කරන්න නිතරම කොටු අනින්න ගුටි කන එකත් වැඩිකාරයා, කොටු අනින එකත් වැඩිකාරයා, කුටි කන එකත් වැඩිකාරයා කියන්නේ තමයි කියන්න තියෙන්නේ. මොකද බඩගින්නට කැඳවත් ටිකක් දෙන්න ඕනේ. නැත්තම් මේ ඒකට බිරියානි දෙන්නම් කියන කතාව හරියන්නේ නැහැ. අපි දැන් ආණ්ඩුව බාරගත්තේ ටික අපිට පුරුදු වෙන්න වැඩේ කරනවා. අපි පස්සේ කාලෙදි මේක කරනවා. තව ටික දවස් දෙන්න, තව ටික දවස් දෙන්න, අවුරුදු එකමාර ඉවරයි. එහෙම හරියන්නේ නැහැ. මේක වැඩේ කරන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. ඒ නිසා
ආණ්ඩුවට පුළුවන් නම් අපිට සම්බන්ධ කරලා වැඩ කරන්න බැරි නම් අපි ස්වේච්ඡාවෙන් මේ වැඩ ටික කරලා මේ රටේ ආර්ථික ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් ගෙනියනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න ඉන්නවා.